ඔන්න මේ වීඩියෝ එක පෑන් ඒෂියා බැංක් එක විසින් 2026 වර්ෂය සඳහා අලුතින්ම කැඳවලා තියෙන රැකියා බෑර්තු 7ක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකෙන් බලමු කොහොමද මේවට ඇප්ලයි කරන්නේ මොනවද ඔයාලට තියෙන ඕන සුදුසුකම් කියලා. ඉතින් අපි එහෙනම් වීඩියෝ එකට යමු. වීඩියෝ එකට යන්න කලින් ඔයාලට ආරාධනා කරනවා මේ වගේ අප්ඩේට් වෙන ඩීටේල්ස් දැනගන්න latest officer YouTube channel එක අමතක නොකර subscribe කරලා තියාගන්න කියලා. හරි. ඉතින් ඔන්න මුලින්ම තියෙනවා cluster lead බලමු මේ සඳහා මොනවද අවශ්‍ය කරන්න කියලා. ඉතින් මෙතනදී ඔයා බැංකින් සහ එහෙමත් නැත්නම් වෙන වෘත්තීය ක්වොලිෆිකේෂන් එකක් කරලා තියෙනවනේ සේල්ස් මාකටිං අංශයේ පිළිගත් විශ්වවිද්‍යාලයක හරි ආයතනයක හරි ඒ වගේම බැචලර් එකක් අවශ්‍යයි ෆයිනෑන්ස් ඕ බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් ඕ ඒ හා සමාන ශාස්ත්‍රයක ඒක ඇඩඩ් ඇඩ්වාන්ටේජ් එකක්. ඉතින් අවුරුදු 5ත් 6ත් අතර එක්ස්පීරියන්ස් එක තියෙනවා නම් බිස්නස් ඩෙවලොප්මන්ට් රෝල් එකේ ඉන්න බැංක් එකක හරි එහෙමත් නැත්නම් මූල්‍යමය ආයතනයක ඉතින් ඔයාට මේක සුදුසුකමක් වෙනවා. ඒ වගේම තමයි leadership role focused on sales or lending is highly advantageous. ඒ වගේම strong negotiation and sales skills ඉතින් මෙන්න මේ වගේ ටිකක් තමයි මෙන්ෂන් කරලා තියෙන්නේ. ඒ වගේම ඔයාට ආකර්ෂණීය වැටුපක් හිමි කරගන්න පුළුවන් මේ රැකියාව ඔස්සේ. ඉතින් මේ තියෙන යාළගේ ඇඩ්වර්ටයිස්මන්ට් එක ඔයාට කොහොමද ඇප්ලයි කරන්න කියලා තියෙන්නේ. එයාලා apply for job කියන මේ බටන් එක ඔස්සේ ඔයාට පුළුවන් express job site එක හරහා මේකට apply කරන්න. ඉතින් ඊළඟ වේකන්සි එක වෙන්නේ ඉන්ටර්න්ෂිප්. කවුරුත් බලාගෙන හිටපු ප්‍රෝග්‍රෑම් එකක් තමයි පෑන් ඒෂියා එකේ ඉන්ටර්න්ෂිප් ප්‍රෝග්‍රෑම් එක. ඉතින් මෙතනදී ඔයාලට බලාපොරොත්තු වෙන්නේ hands on experience in leading innovative bank. ඒ වගේම training to build confidence, communication and business development skills. ඒ වගේම dynamic, youthful and supportive work culture. ඉතින් මේ වගේ දේවල් තමයි යාලා බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම attractive monthly allowance එකක් දෙනවා internship period එක ඇතුළේදී. ඉතින් ඔන්න school leavers වට ඒ වගේම who are ready to start early, grow fast and achieve more ඔන්න ඔයාට තමයි සුදුසුම තැන. ඉතින් apply කරන්න ඔයත් අදම මේ vacancy එකටත්. ඉතින් ඊළඟ vacancy එක වෙන්නේ sales manager. ඉතින් බලමු මොනවද අවශ්‍ය කරන්න කියලා. ඉතින් මෙතනදී ඔයාලට slim හරි sim හරි එහෙමත් නැත්නම් banking qualification එක අවශ්‍යයි. bachelor degree එකක් අවශ්‍යයි. අවුරුදු 8ක experience check කරනවා. ඒ වගේම strong understanding of deposit products and banking operations. ඒ වගේම තමයි confident outgoing personality with customer service mindset. ඉතින් ඔන්න ඔය දේවල් තමයි බලන්නේ. ඉතින් apply කරන්න පුළුවන් මේ බටන් එක ඔස්සේ. ඉතින් ඊළඟ වේකන්සි එක වෙන්නේ call center agent executive. ඉතින් මෙතනදී බලමු මොනවද අවශ්‍ය කරන්න කියලා. අවුරුදු 4ත් 5ත් අතර experience ඒ වගේම part qualification එකක් විදිහට banking බලනවා. ඒ වගේම තමයි quality assurance experience තියෙනවා නම් contact center environment එකේ added advantage එක. ඉතින් MS Office application එකේ knowledge එක තියෙනවා නම් ඔන්න ඔයාට මේකට බය නැතුව apply කිරීමේ හැකියාව තියෙනවා. එනි business development officers. ඉතින් මෙතනදී අවශ්‍ය කරන්නේ මොනවද? ඉතින් මෙතනදී යාලා බලාපොරොත්තු වෙන යාලගේ requirements වෙන්නේ අවුරුදු 28ට වඩා අඩු වෙන්න ඕනේ. school leavers නම් වඩාත් හොඳයි. good communication skills ඒ වගේම can do attitude එක තියෙන්න ඕනේ. ඕන දෙයක් කරන්න පුළුවන් කියන දේ. ඉතින් apply කරලා බලන්න ඔයත් මේ vacancy එකටත්. ඉතින් ඊළඟ vacancy එක තමයි opportunities for school leavers with pending A level result. ඔන්න A level result pending දැන් A level ලියලා ඉන්න ඔයාලට මේක හොඳ අවස්ථාවක්. අපි ඒ ගැනත් වීඩියෝ එකක් කරා බැලුවේ නැත්නම් බලන්න. ඉතින් good communication skill ඒ වගේම basic computer literacy team player කෙනෙක් විදිහට වැඩ කරන්න පුළුවන් නම් apply කරන්න පුළුවන්. ඉතින් ඊළඟ අන්තිම vacancy එක වෙන්නේ marketing executive liaison. ඉතින් මෙතනදී බලාපොරොත්තු වෙන්නේ එයාලා offer කරන ඔයාලට ආකර්ෂණීය වැටුප් career growth එකක්. ඉතින් මෙතනදී ඔයා A level සමත් වෙලා තියෙන්න ඕනේ subject දෙකක් ඇතුළේ එකට English ඇතුළත් වෙන්න ඕනේ. ඒ වගේම full of part qualifications අවශ්‍යයි sales marketing. ඒ වගේම minimum 3 year work experience එක. ඒ වගේම strong communication and negotiation skills. ඉතින් ඔයාට මෙන්න මේ අවස්ථාවන් වලට apply කරන්න බලන්න පුළුවන් ඔයාට සුදුසුකම් තියෙනවා නම් ඉතින් අද දවසේදී අරගෙන ආවේ පෑන් ඒෂියා බැංක් එකේ අලුත්ම vacancy කිහිපයක් සම්බන්ධයෙන්. ඉතින් මේවට ඔයා interest නම් description box එකේ තියෙන link එක ඔස්සේ ඇවිත් මෙන්න මේ වගේ interface එකට එනවා. ඒ ඔස්සේ apply කරන්න. ඉතින් මේ වගේ daily updates ගන්න කැමති නම් අපිව subscribe කරලා තියාගන්න.